කාරුණික නෝනා මහත්තුරුනි, ලක්වැසි අපි හැමෝටම කෙරෙන කාරුණික හිත් ඇති හැමෝටම කෙරෙන කාරුණික ආයාචනයයි. අහිංසක අසරණ වූ අපි අද මේ වාගේ වීඩියෝ එකක් දාන්න අදහස් කරේ අපේ තියෙන අහිංසකකම අසරණකම ඔබ හැමෝටම පෙන්නලා පුළුවන් හැකියාවක් තියෙන යම් කෙනෙක් ඇද්ද ඒ අයගේ අනුකම්පාව වාගේ මනුස්සකම හඳුනන හැමෝගම අපි කෙරෙහි අවධානය යොමු කරලා අපට යම් උදව්වක් උපකාරයක් කරන්නට පුළුවන් හැකියාවක් ඉන්න කෙනෙක් ඇද්ද ඒ අයගේ උදව්ව බලාපොරොත්තු වෙන තමයි අපි මේ වීඩියෝ එක දාන්නට අදහස් කරේ. අපේ නිවස ජීවත් වුණ නිවස මේට අවුරුදු ගණනාවකට 2019 අවුරුද්දේ වගේ නාය ගියා. ඊට පස්සේ අපේ දරුවන් අපේ අම්මා තාත්තා ළඟ තමයි මගේ නෝනාගේ අම්මා තාත්තා ළඟ තමයි ජීවත් වෙන්නේ බොහොම අපහසු අමාරුකම් මැද. එය කුලියක් කරලා තමයි අපි ජීවත් වෙන්නේ. රැකියාවක් නැහැ, ඉඩමක් නැහැ, හරියමං කුඹුරක් පිටියක් නැහැ, කුලියක් කරලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ විදිහට අපිට දාන්න සිද්ධ වුණේ. මේ වංචාවක් බොරුවක් අපිට කමක් නොවේයි. ඒ වගේ මිනිසුන් ඇති අපි එවැනි දෙයක් කරන්න තරම් නරක නපුරු මිනිසුන් නෙවෙයි. යම් කෙනෙක්ගෙන් උදව්වක් උපකාරයක් කරනවා නම් එය සත්‍ය වශයෙන්ම අපේ දුප්පත්කම අසරණකම කියලා තමයි අපි එම ගන්නෙ. එතන මනුස්සකම හඳුනන අවංක හිත් ඇති යම් කෙනෙක් ඇද්ද මේ ගැන හිතලා අපට ගයක් දොරක් හදලා දෙන්න අපහසුකමක් තියෙනවා නම් අපිට තියෙනවා අපි ඉන්න ප්‍රදේශයේ පොඩි පොඩි ඉඩම් කෑලි තියෙනවා. අපිට මැටි ගාලා හරි ගයක් හදා ගන්න පුළුවන්. අපිට ලක්ෂ 3-4කට ලක්ෂ 5කට වගේ ඉඩම් කෑලි තියෙනවා. ඒ ඉඩම් කෑල්ලක් අපිට ගන්නට උදව්වක් කළොත් අපිට පුළුවන් මැටි ගහලා හරි ගෙවල් කාමර දෙයක් හදාගෙන අපිට ජීවත් වෙන්න. එහෙම හරි කරන්න පුළුවන් කෙනෙක් නැත්නම් තාමත් ගොඩාක් පින්. මේ තමයි අපි ජීවත් වෙන කුඩා නිවස. මේ කුලී නිවසක් ලොකු සැප පහසුකම් තියෙන ලොකු නිවසක් කරන් මහ ලොකු මුදලක් ගෙවන්න පුළුවන් කමක් නැති නිසායි මේ වගේ කුඩා නිවසක් ගත්තේ. මේ නිවසත් තහඩු කෑලි වහපු නිවසක්. ඒ දවස් වලට ඉන්නට පුළුවන් කමක් නැහැ. ඒත් අපහසුයෙන් අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ මේ නිවසේ. ඒ නිසායි මේ ආයාචනයක් කරන්නේ, මේ විදිහේ ඉල්ලීමක් කරන්න අදහස් කරේ. රජයකින් වුණත් අපිට මේ දක්වාම කිසිම සහනයක් ලබා දීලා නැහැ. සා පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් ඇද්ද මේ ගැන හිතලා අනුකම්පා කරලා අපිට උදව්වක් කරන මෙන් තාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.